right 2025 රසායන විද්‍යාව බහුවන ප්‍රශ්න පත්‍ර විවරණයේ ප්‍රශ්න අංක 8. මේ ප්‍රශ්නේ බලන්න කැල්සියම් කාබනේට් සහ ඇලුමිනියම් කාබනේට් වල සම මවුල මිශ්‍රණයක් අපිට දීලා තියෙනවා. එහෙනම් මම ගන්නවා කැල්සියම් කාබනේට් වල x මවුල තියෙනවා කියලා. කැල්සියම් කාබනේට් වල x මවුල තියෙනවා නම් ඇලුමිනියම් කාබනේට් වලත් x මවුල තියෙන්න ඕන සම මවුල මිශ්‍රණයක් නිසා. එහෙනම් කැල්සියම් කාබනේට් x මවුල වලින් කාබන් ඩයොක්සයිඩ් අනුපාතය 1:1 නිසා x මවුල හැදෙන්න ඕන. එහෙමනම් ඇලුමිනියම් කාබනේට් වලින් කොච්චර කාබන් ඩයොක්සයිඩ් මවුල හැදෙන්න ඕනද? 3x මවුල හැදෙන්න ඕන. right? මෙන්න මේ තමයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න ඕන ප්‍රමාණය. දැන් අපිට මේ x පාවිච්චි කරලා සමීකරණයක් ලියන්න පුළුවන්. අපිට දීලා තියෙන දත්තයක් කැල්සියම් කාබනේට් ඇලුමිනියම් කාබනේට් වල සම මවුල මිශ්‍රණයක් ග්‍රෑම් 3.34. එහෙනම් අපිට කැල්සියම් කාබනේට් වල ගන්න පුළුවන් ස්කන්ධය කොහමද? කැල්සියම් කාබනේට් මවුලික ස්කන්ධය Cයි. කැල්සියම් කාබනේට් මවුලික ස්කන්ධය Cයි. ඒ නිසා කැල්සියම් කාබනේට් ස්කන්ධය 100x වෙනවා. ඇලුමිනියම් කාබනේට් මවුලික ස්කන්ධය දීලා තියෙන 234යි කියලා. ඒ හින්දා ඇලුමිනියම් කාබනේට් ස්කන්ධය 234යි x වෙනවා. එහෙනම් මේ දෙක එකතුව 3.34ට සමාන වෙන්න ඕන. එහෙනම් අපිට එනවා x සමානයි සමානයි 0.01යි මවුල. එහෙනම් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් මවුල. කාබන් ඩයොක්සයිඩ් මවුල කියන්නේ අපිට පළවෙනි අවස්ථාවේදී එනවා කාබන් ඩයොක්සයිඩ් මවුල කැල්සියම් කාබනේට් වලින් x මවුල ලබා දෙනවා. ඇලුමිනියම් කාබනේට් වලින් 3x මවුල ලබා දෙනවා. එහෙනම් මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල සංඛ්‍යාව 4x වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල ස්කන්ධය අපිට ලබා ගන්න පුළුවන්. ස්කන්ධය කියන්නේ මවුල සංඛ්‍යාව වැඩි කිරීම මවුලික ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් වල 44යි. එහෙනම් උත්තර එනවා 1.76 ග්‍රෑම්. ඒ කියන්නේ පිළිතුර 4. පිළිතුර 4. මේ වගේ රසායන විද්‍යාව පිළිබඳ වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ආපු සැනින් බලන්න bell icon එක click කරන්න.